හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ හැම කෙනෙක්වම දකින්න ලැබීම දවසේ මහත් ප්‍රීතියක් කොට හිතනවා. දවසේදී දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්නට ඔබ හමු වේ. දෙවියන් වහන්සේ මා කැඳවා තිබීම ගැන දෙවියන් වහන්සේලාට වාරයක් ස්තුති ප්‍රශංසා කරනවා. ප්‍රමාන්තෙනි අද තමත් සුවිශේෂී වචනයක් ඔබත් එක්ක බෙදා ගන්නට කැමැති. අපි පෙරලා ගනිමු මාක් තුමාගේ සුභාරංචි පොත නැත්නම් මාක් තුමාට අනුව ලියන ලද සුභාරංචි පොත 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා පද දෙකක් අපි අද දවසේ බලන්නට යනවා. මම කියවන්නම්. පසුවදා ඔවුන් බෙතානියෙන් පිටත්ව එද්දී උන් වහන්සේට බඩගිනි විය. කොළ ඇති අත්තික්කා ගහක් උන් වහන්සේ දුරින් දැක එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල කොළ මිස වෙන කිසිවක් සම්බ නොවිය. අක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවිය. උන්වහන්සේ කතා කොට මෙතෙන් පටන් කිසි කලක කිසිවෙක් තාගෙන් ඵල නොකවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුනේය. ද ප්‍රේමවන්තයනි, අපි මෙම කියවීම බලන්ට යන දවසේදී තම ගැඹුරු සත්‍යයක්, ගැඹුරු දේව ධර්මයක්, ගැඹුරු පණිවිඩයක් දෙවියන් වහන්සේ මේ වචනය තුල අද දවසේ අප මැද්දේ තියලා තියෙනවා. අද දවසේ බලන්න යන්නේ මොකද්ද මේ පණිවිඩය? මොකද්ද දෙවියන් වහන්සේ අද දවසේ මේකෙන් අපිට කතා කරන්න යන්නේ කියලා. ප්‍රමාන්තේනි මේ පදය මීටත් හත්පසින් වෙනස් විදියට මතෙව්තුමා ලියලා තිබෙනවා. මතෙව්තුමාගේ සුවිශේෂයේ 21 වෙනි පරිච්ඡේදය 18 22 පදවලට ගියාම එහිදී මෙම කියවීම සම්භව වෙනවා. මේ විස්තරයට තාම ආසන්න විස්තරයක් මතෙව්තුමා ඔහුගේ කෝණයෙන් ලියද්දී ලූක්තුමාගේ සුවිශේෂයේ එවැනි කියවීමක් අපිට දකින්නට නැහැ. ලූක්තුමා මේක වෙනස්ම විදියට වෙනස්ම අර්ථකථනයක් ඔහුගේ කෝණයට අනුව ලියනවා. ලූක්තුමා ලියන්නේ 21 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ ඉඳලා 38 වෙනි පදයේ වෙනකන් එක වෙනස් කෝණයක්, වෙනස් කතාවක් එතන පැහැදිලි කරලා දෙනවා. නමුත් මේ සිද්ධිය තමයි විස්තරය වෙනස් කරලා තියෙන්නේ. නමුත් එකම සිදුවීමක්, එකම සංකලනයකින් නෙවෙයි, විවිධ සංකලනයන් එක්ක තමයි මේ තුන් ආකාරයේ පැතිකඩයකින් කතා කරන්නේ. නමුත් අද දවසේ අපි ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න යන්නේ මාක්තුමා කතා කළා වූ කෝණය තුළින් මාක්තුමා මොකද්ද දෙන්නා වූ පණිවිඩය, නැත්නම් මාක්තුමාට මොකක්ද මේ සිදුවීම තුළ කතා කරන්නට අවශ්‍ය වුණේ කියන එක ගැන. ප්‍රමාන්තෙන් අපි දකිනවා පසුදා බෙතානියෙන් පිටත්ව එද්දී උන්වහන්සේට බඩගිනි විය කියලා තිබෙනවා. මොකද්ද මේ පසුදා? ඊට කලින් අපි කියවීමට ගියොතින් අපි දන්නා පසුගිය ඉරිදා අපි තල්ලතු ඉදින දේව මෙහෙයක් අපි හැම සභාවන් වලම කරන්නට ඇති. අපි යේසුස් වහන්සේ ජයාන්විතව උන්වහන්සේ ජෙරුසලමට පැමිණීමේ අවස්ථාව අපි තාමත් උත්කර්ෂවත් විදියට අපි සභාවන් වල සමරුවා අපි සිහිපත් කළා. ප්‍රමාන්තෙනි යේසුස් වහන්සේ ජයාන්විතව ජෙරුසලමට පැමිණියායින් පසුව යේසුස් වහන්සේව මිනිස්සු රජෙක් හැටියට උන්වහන්සේව පිළිගත්තායින් පසුව යේසුස් වහන්සේ කෙලින්ම ගියේ කොහෙටද? දේව මාලිගාවට බව අපි කවුරුත් දන්නවා. මේ දේව මාලිගාවට ගියපු අවස්ථාව ගැන මාක්තුමාගේ සුවිශේෂී පැහැදිලිව කතාවක් තිබෙනවා 21 වෙනි පරිච්ඡේදයේ. ඒ පිළිගැනීම පස්සේ යේසුස් වහන්සේ කොහෙටද ගියේ කියන එක. ඇතරම මාක් සුවිශේෂයේ, මතෙව් සුවිශේෂයේ මේ සම්බන්ධව පැහැදිලි වෙනවා. යේසුස් වහන්සේ දේව මාලිගාවට ගියායින් පස්සේ අපි දකිනවා මතෙව් සුවිශේෂයේ නම් යේසුස් වහන්සේ කෙලින්ම ගිහපු ගමන්ම දේව මාලිගාව පවිත්‍ර කිරීමේ වැඩ කටයුතු ආරම්භ කළ බව මතෙව් සුවිශේෂයේ තිබුණත් මාක් සුභාරංචියේදී ඊටත් පොඩි වෙනසක් කරලා මොකද යේසුස් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ජෙරුසලමේ තිබෙනා වූ දේව මාලිගාවට ඇතුල් වෙලා බැලුවම උන්වහන්සේ වටපිට බැලුවා කියලා කියනවා. ඒ වටපිට බැලීමේදී උන්වහන්සේ දක්වන මේ වෙලාව පොඩි හවස් වෙලා තියෙන්නේ, මිනිස්සු ටිකක් අඩුයි ඒ වෙලාවේ හවස් වෙනකොට. ඒ නිසා යේසුස් වහන්සේ මොකද කළේ? මිනිස්සු අඩු වෙලාවේ උන්වහන්සේ මිනිස්සු බැඩිය නැති නිසා උන්වහන්සේ නැවතත් උන්වහන්සේ බෙතානියට නැත්නම් උන්වහන්සේ නවතන් ගත්තා වූ ස්ථානයට උන්වහන්සේ නැවත යාමට පිටත් වෙනවා කියලා දේව වචනේ සඳහන් වෙනවා. මේ යෑමේදී තමයි යේසුස් වහන්සේ මේ කිලෝමීටර් අපි දකිනවා පසුදා යනකොට අපි දකිනවා යේසුස් වහන්සේ දැන් මේ ආකාරයෙන් ඉදා
රාත්‍රී ගත වෙච්ච නිසා යේසුස් වහන්සේ බෙතානියට යනවා. බෙතානිය සහ ජෙරුසලම අතර තියෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 7කට අඩු නැත්නම් කිලෝමීටර් 7ක් අතර ඇති දුර ප්‍රමාණයක් දල වශයෙන් ගත්තම කිලෝමීටර් 7කට ආසන්න දුරක් තමයි මේ බෙතානිය පිහිටා තිබෙන්නේ කියලා අපි සිතියම් වලින් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රමාණයෙන් මේ දුර ප්‍රමාණය යේසුස් වහන්සේ ගෝලයන් 12 දෙනා එක්ක යේසුස් වහන්සේ පිටත් වෙලා යද්දී යේසුස් වහන්සේ දකිනා එක්තරා ස්ථානයක බෙතානිය කියන මේ බෙතානිය සහ මේ ජෙරුසලම අතරතුරේ එක්තරා ස්ථානයක යම්කිසි ගහක් උන්වහන්සේ දකිනවා. මේ ස්ථානට එනකොටත් උන්වහන්සේ ඊටමත් බඩගින්නේ තමයි යේසුස් වහන්සේ ආව බව පැහැදිලි වෙනවා. යේසුස් වහන්සේ දුරදී දකිනවා අත්තික්කා ගසක්. අත්තික්කා කියලා කියන්නේ ඊටමත් ඊශ්‍රායලයේ ඕනෑම ස්ථානයක ඊටමත් සුලභව දැකිය හැකි ගහක් ඕනෑම තැනක පිහිටිලා තියෙන ගසක්. ඒ වගේම තමයි අදිට ලංකාවේ බැලුවොත් ලංකාවේ ගොඩාක් තැන්වල පළතුරු ගස් අපි දකිනවා. තැන්වල දෙනවා අඹ ගස් නම් වීදි ඕනෑතරම් ගස් අපි දකිනවා. පාරවල් වල හැම තැනම අඹ ගස් ඉතා බහුලව ලංකාවේ ඕනෑම පරිසරයක ඕනෑම තැනක හැදෙන ගහක් තමයි අඹ ගස. ඉතින් යාපනයේ වුණත් ගාල්ල වුණත් කොළඹ වුණත් මාතර වුණත් මඩකලපුවේ වුණත් ඕනෑම තැනක මේ අඹ ගස ඇදෙනවා ඕනෑම තැනක. ඉතින් මේ වගේ තමයි මේ අත්තික්කා ගස කියන්නේ ඊශ්‍රායලයේ ඕනෑම පරිසරයක ඕනෑම තැනක වතුර තිබුණත් නැතත් හැදෙන ගහක්. ඒ වගේම දැඩි අවුරශ්මියට ඔරොත්තු දෙන ගහක් තමයි මේ අත්තික්කා ගහ කියලා කියන්නේ. ඒ වගේම තමයි අත්තික්කා ගහේ තවත් විශේෂී දෙයක් තමයි ඒකේ ඵලය ඊටමත් රසවත් වීම. ඒ වගේම තමයි ඒක යම් ප්‍රමාණයක විශාල ලංකාවේ අත්තික්කා ගස් තිබුණත් යම් ප්‍රමාණයක විශාලත්වයකින් හැදෙන ගෙඩියක් සාමාන්‍යයෙන් එකකින් ගෙඩි 4-5ක් බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑවොත් ප්‍රමාණවත්ව තිබෙනවා. ඉතින් යේසුස් වහන්සේට අවශ්‍ය වුණේ බඩගින්න වෙලාවේ උන්වහන්සේ දුරදී දැක්කා කොළ වලින් පිරිච්ච කොළ හැදිලා ඉතාමත් ශාස්ත්‍රීකව කොළ පිරීලා තියෙන ගහක යේසුස් වහන්සේ දකින්න. ඉතින් යේසුස් වහන්සේ කල්පනා කළා දුරින් දැකීන් යමක් ලැබේදෝ කියා. ළඟට ගියසේක. ඉතින් මේ කියවීම තියෙන්නේ යේසුස් වහන්සේ ජෙරුසලමට ගිහිල්ලා දේවමාලිගාවට ගිහිල්ලා දේවමාලිගාවේ කිසිවක් නොකර නැවත හැරි බෙතානියට ගිහින් ඊට පසුව දවසේදී දේවමාලිගාවට ඇතුල් වෙන්නට යන ගමනේදී උන්වහන්සේට බඩගින්නුනාය කියලා තමයි තිබෙන්නේ. නමුත් මතෙවුස් විශේෂයට යනකොට ඊට වඩා වෙනස් කතාවක් තිබෙනවා. උන්වහන්සේ දේවමාලිගාවට ගිහිල්ලා උන්වහන්සේ දේවල් ඔක්කොම අස්පස් කරලා ඉවර වෙලා නැවත මේ බෙතානියට යන විට සහ මේ නැවත බෙතානියට ගිහිල්ලා ආයි නැතර වෙලා පහුවදා ආයෙමත් ජෙරුසලමට එනකොට මේ සිද්ධිය වුණාය කියන එක තමයි. නමුත් කෙසේ හෝ සිදුවීම එක. ඉතින් කෙසේ හෝ යේසුස් වහන්සේ මේ අත්තික්කා ගහට ළඟට ගිහිල්ලා බලනවා මොනවද තියෙන්නේ මට කන්න යමක් කිසිවක් නැහැ. යේසුස් වහන්සේට කිසිවක් කොළමිස වෙන කිසිවක් සම්බ නොවිය මක් නිසා දැන් කියනවා කොළ විතරයි තිබුණේ වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. කොළ විතරයි තිබුණේ වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. කෑමට බලාපොරොත්තු වෙ යේසුස් වහන්සේ දුර ඉඳලා යේසුස් වහන්සේ ආවේ කෑමට යමක් ලැබෙයි කියන විශ්වාසයත් එක්ක අත්තික්කා ගහ බලාපොරොත්තු. නමුත් ආසන්නයට එනකොට විශ්වාසය දැක්කේ කොළ විතරයි ඵලයක් තිබුණේ නැහැ. හැබැයි මාතුමා මේක ගැන යම් කිසි පුංචි දෙයක් එළිදරව් කරනවා. ඒක තමයි ඒ වණයි අත්තික්කා වාරේ නොවිය. මෙන්න මේක ගැන අපි පොඩ්ඩක් කල්පනා කළොත් ප්‍රේමවන්තයිනි යේසුස් වහන්සේ මේ අත්තික්කා ගහ ළඟට ඇවිල්ලා තියෙන්නේ අත්තික්කා ගහේ ඵලය හොයලා තියෙන්නේ මොන කාලෙද? අත්තික්කා ගහේ ගෙඩි හැදෙන්නේ නැති කාලේ තමයි යේසුස් වහන්සේ පළතුරු නැත්තම් ඵලය බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. උන්වහන්සේට බඩගින්නේ. උන්වහන්සේට බඩගින්න එන්නේ අපිට බඩගින්නේ දැන් අඹ ගස් වලට අඹ ගෙඩියක් කන්න අපිට හිතෙනව නේද? අපිට හිතෙන්නේ හරියටම වාරයට නෙවෙයිනේ. දැන් අපිට මේ පෞගේ කාලේ තිබුණා දුරියම් සීසන් එක. ඒත් අපිට දුරියම් ගෙඩි වල ආසාව ඇති වෙන්නේ දුරියම් කාලෙදි විතරක් නෙවෙයි. අඹ ගෙඩිය ආසාව ඇති වෙන්නේ අඹ කාලෙදි විතරක් නෙවෙයි. අඹ නැති කාලෙදිත් අපිට අඹ වල ආශාව අපිට ඇති වෙනව නේද? එතකොට අපි අඹ නැති කාලේ මොකද කරන්නේ? අඹ නැති කාලේ අපි අඹ නොකා ඉන්නවද? අපි බලනවා මාකට් එකට ගිහිල්ලා ඒ කාලේ කොහෙන් හරි පිටරටින් හරි කමන්නේ නැහැ.